වෛද්‍ය සැපයීම් අංශය විසින් මෙහෙයවනු ලබන වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුව සකස් කිරීම පිළිබඳ උපකාරක වීඩියෝ මාලාවේ 3 වෙනි වීඩියෝ අපි මේ අරගෙන ඉන්නේ. අද අපි බලමු ස්වස්ථ පද්ධතිය හරහා කොහොමද වෛද්‍ය සැපයීම් ඇස්තමේන්තුවක් ආයතනික වශයෙන් එන්ටර් කරන්න කියලා. අපි කොහොමද ඇස්තමේන්තුව ආරම්භ කරන්න කියලා. වෛද්‍ය සැපයීම් අංශය වාර්ෂික ඇස්තමේන්තුව ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය වාර්ෂික ඇස්තමේන්තුව පද්ධතිය හරහා විවෘත වුණාම ලිඛිතව in writing ඔයාලගේ ආයතන ප්‍රධානියට දැනුම් දීමක් සිදු කරනවා. එතනදී අදාළ කාල පරිච්ඡේදය ඒ ඇස්තමේන්තුව ඔයාලට ඉදිරිපත් කළ හැකි කාලය අපි ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට එම ඇස්තමේන්තුව විවෘත වුණාම ඒක ඉස්සල්ලාම ආයතනය පෙන්වන්නේ ආයතනයේ චීෆ් ෆාමසිස්ට් කියන රෝල් එක තියෙන යූසර්ට. ඒ කියන්නේ ප්‍රධානියා, ඒ ෆාමසිස්ට්ගේ ප්‍රධානියා කියන රෝල් එකට තමයි ඒක පෙන්වන්නේ. අපි බලමු පද්ධතිය කොහොමද ඒක අපි බලාගන්නේ කියලා. අපි බලන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේ රෝල්ස් ගොඩක් ප්ලේ කරන යූසර්ස්ලා ඉන්නවා නම් ආයතනයක චීෆ් ෆාමසිස්ට්, ස්ටෝර්ස් ෆාමසිස්ට්, සමහර ආයතනවල ආයතන ප්‍රධානියා කියන තුනම එකම නිලධාරියෙක් හැන්ඩල් කරනවා නම් ස්වස්ථ පද්ධතියට ඇස්තමේන්තුව ඇතුළත් කරන්න, ඒ අවස්ථාවේදී බලන්න මෙන්න මේ චේන්ජ් රෝල් කියන එකෙන් ගිහිල්ලා චීෆ් ෆාමසිස්ට් කියන එකට තමයි ඉස්සල්ලාම ඇස්තමේන්තුව බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒක චේන්ජ් රෝල් එක චේන්ජ් කරලා බලනවා. ගිහිල්ලා මෙතන සයිඩ් පැනල් එකේ ඔයාලට තියෙනවා forecasted estimate කියලා එකක්. forecasted estimate එකේ forecasted estimate request, ඊට පස්සේ hospital forecast estimate කියලා එකක් තියෙනවා. ඔන්න ඒකට එතන තමයි hospital forecast estimate කියන තැන තමයි අපිට අලුතෙන් ඇස්තමේන්තුවක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒක ඇපිය කරන්නේ. මෙතන ඔයාලට පෙනේ active, approved, other කියලා tabs 3ක් තියෙනවා. ඒත් එක්කම පල්ලෙහෙන් මෙහෙම ලිස්ට් එකක් තියෙනවා. මේක අපි ටෙස්ටිං එන්වයරන්මන්ට් එක ඔයාලට ට්‍රේනින් සඳහා යූස් කරලා තියෙන හින්දා මේකේ වෙනස් වර්ෂ තියෙනවා. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති 2027 වර්ෂයේ ෆාමසූටිකල් ඇස්තමේන්තුවක් විවෘත වෙලා තියෙනවා. මම මේ දඹදෙනිය රෝහල තමයි උදාහරණයකට අරගෙන තියෙන්නේ. එතන ඔයාලට පේනවා ඇති ඒක ප්‍රොවින්ෂියල් ඉන්ස්ටිටියුෂන් එකක්. එයාලට ප්‍රොවින්ෂියල් ෆාමසූටිකල් ඇස්තමේන්තුව ඕපන් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඉස්සලාම ජෙනරේට් කියලා ඇක්ෂන් එකක් තියෙනවා. 2027 ෆාමසූටිකල් ඇනුවල් items ටික all items pharmaceutical items වලින් priority items ඔක්කොම මෙතන ඕපන් වෙලා තියෙනවා. provincial estimate එක item category එක pharmaceutical මෙතන අදාළ warehouse එක පෙන්නනවා දඹදිනියේ. ඒත් එක්කම මෙතන ඔයාලට පේනවා ඇති from date to date කියලා එකක්. මෙතනින් අදහස් කරන්නේ මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන කාල පරිච්ඡේදය 2027 1/1 ඉඳලා 2027 12/31 වෙනකල් තමයි මේ ඇස්තමේන්තුව වැලිඩ් වෙන්නේ. ඊළඟට ඔයාලට පේන ඇති submission started date. ඒ කියන්නේ 2026 7/27 වෙනිදා තමයි මේ ඇස්තමේන්තුව ඕපන් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට එන්ටර් කරන අවස්ථාවෙත් ඕපන් වෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා submission end date කියලා. මෙතන පේනවා ඇති 2026 8/24. හැබැයි මේක ප්‍රොවින්ෂියල් මට්ටමට මේක නෙමෙයි ඩෙඩ්ලයින් එක වෙන්නේ 2026 8/24 නෙමෙයි. 2026 8/16 කියලා දෙයක් තියෙනවා DP required date කියලා එකක්. එතනදී ඔයාලා දන්නවා ප්‍රාදේශීය ආයතනයක් නම් ප්‍රාදේශීය ආයතනයේ ඇස්තමේන්තුව සබ්මිට් කරවහම ඒක එළියට පෙන්නන්නේ DP review එකට, divisional pharmacistගේ review එකට. එතකොට ආයතනය ප්‍රාදේශීය ආයතනයක් නම් ඒ ආයතනයේ starting date එක මේ submission starting date එක වෙනවා. ආයතනයේ end date එක DP required date එක වෙනවා. මෙතන තියෙන්නේ DP review කරලා RD approve කරාට පස්සේ කරන්න තියෙන දිනේ තමයි මේ තියෙන්නේ.
ඒක ලයින් මිනිස්ට්‍රි ඉන්ස්ටිටියුෂන් එකක් නම් මේ කාල පරිච්ඡේදය හැමම හම්බ වෙනවා. ස්ටාර්ටින් ඩේට් එක 7/27 එන්ඩින් ඩේට් එක 8/28. එතකොට ලයින් මිනිස්ට්‍රි ඉන්ස්ටිටියුෂන් එකක නම් ආයතන ප්‍රධානියා 2026 8/24 වෙනිදා වෙනකොට මේ ඇස්තමේන්තුව අවසන් කළ යුතු වෙනවා. ඒත් එක්කම මැසේජ් එකක් මොනවා හරි අපි තියනවනේ මේකේ ස්ටේටස් එක මේ වෙනකොට පෙන්ඩිං තත්ත්වයේ තමයි තියෙන්නේ. හරි. අපිට පැහැදිලි CP ට තමයි දැන් එස්ටිමේට් එකක් ඉස්සල්ලාම පෙන්වන්නේ ආයතන මට්ටමින්. අපි කොහොමද ඉස්සල්ලාම මේක ජෙනරේට් කරගන්නේ කියන එක බලමු. මෙතන ඔයාලට ඇක්ෂන් එක තියෙනවා ජෙනරේට් කියලා. ඔයාලට පේනවා ඇති මේ එස්ටිමේන්තුව අපි දැන් ජෙනරේට් කරගන්නයි යන්නේ. මම මේ ජෙනරේට් කියන එක ක්ලික් කරපුවාම ඔයාලට පේනවා estimate generated successfully කියලා මැසේජ් එකක් එක්ක මෙතන අයිකන් දෙක assign pharmacist සහ view all forecasted estimate කියලා දෙකක් අපිය වුණා. අපිට මෙතන CP level එකේදී view all forecasted estimate කියන එකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මේ අවුරුද්දේ ඇස්තමේන්තුව සඳහා ඉදිරිපත් වෙලා තියෙන අයිටම් මොනවද කියන එක. දැන් ආයතනයක් වශයෙන් අපි දන්නේ නැහැ වෛද්‍ය සැපයීම් අංශය කුමන අයිටම්ද ඉෂුව කරලා එස්තමේන්තුව සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඒක මෙතනින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයාලට පේන්නේ pending සහ saved කියලා ගොඩාක් දෙකක් තියෙනවා. pending එකේ තමයි items ටික ඔයාලට පෙන්වන්නේ. මෙතන page 76ක් යනකල් තියෙනවා items ටික. ඒත් එක්කම saved කියන කොටේ කිසිම item එකක් නැහැ. හැබැයි එතන තියෙනවා ඔයාලට download estimation sheet excel කියලා එකක්. ඔයාලා දන්නවා ඔයාලා ආයතනයේ ඇස්තමේන්තුව සකස් කරගෙන යද්දී ඇස්තමේන්තුවට අදාළව තියෙන items ටික බලා ගන්න පද්ධතියෙන් නොවන අවස්ථාවක බලා ගන්න නම් ඔයාලට වෙනම සමහරලාට අවශ්‍ය වෙන්න පුළුවන් soft copy එකක්. අන්න ඒක මෙන්න මේ download estimation sheet කියන එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මෙතන PDF එකක් විදිහටත් ඔයාලට මේක ගන්න පුළුවන්කම තියෙනවා. PDF එකක් ගත්තාම ඔයාලට edit කරගන්න අමාරුයි. හැබැයි PDF එකකුත් download කරලා හදා ගන්න පුළුවන්. නැත්නම් estimate sheet එකක් Excel එකක් විදිහට ඔයාලට download කරලා ගන්න පුළුවන් මේ බටන් එක use කරලා. අපි ඊළඟට බලමු CP ට මෙතන ප්‍රථම අවස්ථාවේදී මුල් අවස්ථාවේදී කිසිම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. අපි බලමු CP කොහොමද මේක assign කරන්නේ පල්ලෙහා level එකකට කියලා. අපි හැම වෙලේම CP නෙමෙයි මේක සිස්ටම් එකට එන්ටර් කරන්න ඕනේ ඊළඟ ඔෆිසර් කෙනෙක්. මෙතන තියෙනවා ඔයාලට assign pharmacist කියලා බටන් එකක්. ඒ බටන් එක ක්ලික් කරපුවාම පෙනේ මෙතන තියෙනවා assign pharmacist කියලා. එතන මෙතන තියෙනවා estimate එක 2027 warehouse එක මොකක්ද කියලා. දැන් අපි මේ pharmaceutical එක මේ pharmaceutical එක මේ estimate එක එන්ටර් කරන්න යන්නේ මොන warehouse එකටද? BH දඹදෙනිය drug stores කියන එකට. මම ඒක select කරනවා. ඒත් එක්කම එතනදී පෙන්නනවා ඒ warehouse එක බාරව ඉන්න pharmacistලා කවුද කියලා. ඒ warehouse එක බාරව ඉන්න stores managersලා කවුද කියන එක මේ drop down එකෙන් ඔයාලට පෙන්නනවා. සමහරට warehouse එක වෙනස් වුණාම අපි වෙන warehouse එකක් බලමු. එතකොට ඒකේ ඉන්න officersලා වෙනස් වෙනවා. සමහර විට එකම warehouse එකකට officersලා දෙතුන් දෙනෙක් ඉන්න අවස්ථාවක් වෙන්නත් ඉඩ තියෙනවා. අපි බලමු දඹදිව ඩ්‍රග් ස්ටෝර්ස් එකට මේකේ ඉන්න එකම ස්ටෝර්ස් මැනේජර් අපි මේ චානක රත්නායක කියන කෙනාව එන්ටර් කළා. ඔයාලට පේනවා ඇති මෙතන expected date කියලා එකක් තියෙනවා. expected date එක කියලා කියන්නේ අපි ඉස්සල්ලා කතා කරා ආයතනයක වශයෙන් ආයතනයට සති දෙකක කාලයක් අපි දීලා තියෙනවා. ඒ සති දෙකක කාලය අවසන් වෙනවා DP වලට සබ්මිට් කරන දිනය වෙනකොට. හැබැයි ඒ දිනයට ඉස්සල්ලා CP මුළු ආයතනයේම ඇස්තමේන්තුව රිවිව් කරන්න ඕනේ වෙනවා. එතකොට අපි අර සති දෙකම කාලය
පල්ලෙහා ඔෆිසර් කෙනෙකුට මේක එන්ටර් කරන්න දුන්නොත් CPට රිවිව් කරන්න කාලයක් මදි වෙනවා. එතකොට CPට රිවිව් කරන්න කාලයක් ඉතුරු කරගෙන අපි දැක්කා එතන තිබ්බේ 10 වෙනිදා. එහෙනම් 6 වෙනිදා වගේ දවසක් දෙනවා මෙයාට ඉවර කරලා දෙන්න කියලා මෙන්න මේ ඔෆිසර්ට මේ වෙයාහවුස් එකේ එස්ටිමේට් එක දාලා දෙන්න කියලා. අපි මේක සේව් කරනවා. සේව් කරාට පස්සේ ඔයාලට පෙනෙයි මෙන්න මෙතන ඒ අපි අසයින් කරපු ෆාමසිස්ගේ ඩීටේල්ස් ටික එනවා. එක්ස්පෙක්ටඩ් ඩේට් එක 6 වෙනිදා කියලා මෙතන පෙන්නනවා. හරි. අපි කියමුකෝ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒ ඔෆිසර්ට බැරි වෙනවා කවදා හරි එදා ඒ එස්ටිමේට්තුව දෙන්න. අපි කියමුකෝ ඒ ඔෆිසර් මොකක් හරි අසනීප තත්ත්වයක් හෝ මොකක් හරි හේතුවක් නිසා දිගටම එන්නේ නැහැ. එහෙම වුණොත් අපිට පුළුවන් කවදාද මෙන්න මේ එඩිට් කියන එකෙන් ගිහිල්ලා මේ මෙතන ඉන්න වෙයාහවුස් වෙන යූසර් කෙනෙක්ව මෙතනට ඇඩ් කරගන්න අපිට අවස්ථාව දීලා තියෙනවා. ඒත් එක්කම එක්ස්පෙක්ටඩ් ඩේට් එක අපිට ඕනනම් එහාට කරලා හදලා දෙන්න අවස්ථාව තියෙනවා. මේක එඩිට් කියන එක ගිහුවට පස්සේ ඔයාලට පේනවා දැන් 8/7 වෙනිදා තමයි 8 වෙනි මාසේ 7 වෙනිදා තමයි මේ එස්ටිමේට්තුව අපිට දෙන්න කියලා තියෙන්නේ. එතකොට අපි assign කරන user කොයිම වෙලාවක හරි මේ expected date එකට කලින් වෙන user වෙනස් කරන්න හෝ අපිට expected date එක වෙනස් කරන්න පහසුකම මෙතන තියෙනවා. ඒ ටික තමයි generation එක estimate එකක් generate කරනවා කියන එක සම්බන්ධව CP දැනගත යුතු කාරණය වන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකදීමු කොහොමද estimate enter කරන්නේ කියන එක බලන්න.